තුනක් දකින්නට තියෙනවා. එකක් තමයි හඳුනා නොගත් ප්‍රතිමාව, දෙවෙනි එක ගරා වැටුණු ස්තූපය හා පොත්ගුල් විහාරය. මුලින් මම ප්‍රතිමාව ගැන කියන්නම්. මේ ප්‍රතිමාව තමයි අපි දැන්ට මහා පරාක්‍රමබාහු රජතුමාගේ එහෙම නැත්නම් පළවෙනි පරාක්‍රමබාහු රජතුමාගේයි සාම්ප්‍රදානුකූලව විශ්වාස කරන ප්‍රතිමාව. මහා පරාක්‍රමබාහු රජු කියන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙදිගම කොටවෙහෙර කියන ස්ථානයේදී මානාවරණ රජුරවන්ටත් රත්නාවලී කියන බිසවටත් උපන්න කුමාරයා තමයි මහා පරාක්‍රමබාහු. එහෙම නැත්නම් පළවෙනි පරාක්‍රමබාහු රජු විදියට රට එක්සේසත් කරමින් ක්‍රිස්තු වර්ෂ 1153 වසරේ පොළොන්නරුවේදී මහරජු ලෙස රාජාභිෂේකය ලැබලා තියෙන්නේ. එතුමා රජකම් කරලා තියෙනවා 1186 දක්වා වසර 33ක්. අන්නේ කාල පරිච්ඡේදය තුළ තමයි මේ ප්‍රතිමාව නිර්මාණය කළා කියලා සොයාගෙන තියෙන්නේ. ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය තලයේ පුරාවිද්‍යාඥයෙකුණු මහාචාර්ය පරණවිතාන ශූරින් ප්‍රකාශ කරලා තියෙන්නේ මේ තියෙන්නේ අන්නේ කියන මහා පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රතිමාව කියලා. නමුත් මේක සම්බන්ධයෙන් තවත් මතයක් තියෙනවා. ලංකාවේ පළවෙනි පුරාවිද්‍යා කොමසාරිස්වරයා වුණු මහාචාර්ය එස්.සී.පී. බෙල් මහත්තයාගේ මතයට අනුව මේ තියෙන්නේ ඍෂිවරයෙක්ගේ ප්‍රතිමාවක්. ඍෂිවරු තුන්දෙනෙක් ගැන සඳහන් වෙලා තියෙනවා. එක්කෙනෙක් පුලස්ති ඍෂිවරයා, අනිත් එක්කන අගස්ත ඍෂිවරයා හෝ කපිල ඍෂිවරයා වෙන්න පුළුවන් කියලා. එතකොට මේ ප්‍රතිමාව හා බැඳුණු ජනකතාවට අනුව මෙතන තිබුණු විශාල ගල් පර්වතයක් පළු වශයෙන් වෙන් කරලා ඒ වායේ ඉදිරි පළු ආධාරක විදියට ප්‍රතිමාවට පිටුපසින් හේතු කරලා තියලා තමයි මේ නිර්මාණය කරා කියලා ජනකතාවල සඳහන් වෙලා තියෙන්නේ. ඒ කියන විදිහේ ගල්පළු කීපයක්ම ඔයාලට ප්‍රතිමාවට පිටුපසින් දකින්නට තියෙනවා. අර තියෙන්නේ ගල්පළු. නමුත් පුරාවිද්‍යාත්මකව මේ කතාව හරියටම තහවුරු කරගෙන නැහැ. එතකොට මේ පිටුපස්සේ තියෙන සියලුම ගල් කළුයි, මේ ඉස්සරහා තියෙන ගලත් ප්‍රතිමාවක් සුදුයි. මේකට හේතුව තමයි මේ ගල් වර්ගය හඳුන්වන්නේ ග්‍රැනයිට් නැත්නම් කුරුඳු ගල් කියලා. මේ කුරුඳු ගලේ ස්වභාවික පාට තමයි සුදු පාට. මේක වැස්ස වැටිලා දියසෙවල් බැඳිලා කාලයක් ගියාම කළු වෙනවා. දැනට අවුරුදු 25කට විතර කලින් එහෙම වර්ෂාවට ලක් වෙලා මේ පිටුපස වගේම ඉදිරි කොටසත් කළුවට තමයි තිබුණේ. මේ වෙනකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේක රසායනික ද්‍රව්‍ය යොදලා වාර්ෂිකව සෝදනවා. ඒ නිසා තමයි මේ ගලට උරුම නියම පාටින් දකින්නට තියෙන්නේ. ප්‍රතිමාවේ උස අඩි 11.5යි. මේකේ විශේෂ සලකුණු කීපයක් තියෙනවා. එකක් තමයි බුද්ධ ප්‍රතිමාවක් හා සමානවම මේකෙත් කන් දිගයි. ඒ කියන්නේ ලම්බ කරණයි. ඒ වගේම මේකේ හිස මදක් වම් පැත්තට බර වෙලා ඇස් අඩවන් වෙලා තියෙන්නේ. ප්‍රතිමාවේ තියෙන වැදගත්ම කොටස තමයි මේ දෑතේ දරාගෙන තියෙන වස්තුව. ඒක සම්බන්ධව මත දෙකක් තියෙනවා. මේ ප්‍රතිමාව ඍෂිවරයෙක්ගේ කියලා අදහස් කරන විද්වතුන් කියන්නේ පොළොන්නරු යුගයේ සන්නසක් අඩංගු පුස්කොළ පොතක් මේ තියෙන්නේ කියලා. ඒ වගේම මේක මහරජතුමායි කියලා විශ්වාස කරන විද්වතුන් කියන්නේ මේ අතේ තියාගෙන ඉන්නේ වියගහක් කියලා. වියගහක් කියන්නේ අපි හරක්ගෙන් කුඹුරු හානකොට ඒ හරක් දෙන්නේගේ කරයා කරලා කරට උඩින් තියෙන ලීයට තමයි වියගහ කියලා කියන්නේ. ඒක බොහොම ගෞරවනීය වස්තුවක් වගේම ඒ කාලේ රටේ රාජ්‍ය සංකේතයේ විදියට භාවිතා කරලා තියෙනවා. එතකොට මේක වියගහක් නම් තව ටිකක් දිගට එන්න ඕන. නමුත් ඔයාලට පේනවා බැලූ බැල්මටම මේකේ දෙපැත්ත මට සිලුටු නැහැ, යම් කැඩිච්ච ස්වභාවයක් දකින්නට තියෙනවා. එතකොට මේ ප්‍රතිමාව ඍෂිවරයෙක්ගේ කියලා මතයක් ඇති වෙන්න හේතු කාරණා කීපයක්ම තියෙනවා. එකක් තමයි මේ ප්‍රතිමාව රජ කෙනෙක්ගේ කිව්වට රජ කෙනෙකුට අවශ්‍ය කිසිම රාජාභරණයක් මෙහි නිර්මාණය කරලා නැහැ. ඉනෙන් උඩ ඇඳුමක් නැහැ. බ්‍රාහ්මණ ඍෂිවරු පූජකවරු අදටත් ඔය Hindu ආගමේ පූසාරිවරු පළඳිනවා ඇඟ හරහා පූර්ණ නූල කියලා නූලක් ඔයාලා දැකලා ඇති. අන්නේ නූලේ හැඩයට සමානව නිර්මාණය කරපු පටියක් මේකේ තියෙනවා. ඔයාලට පේනවද මෙතන මේ ඉන්නේ ඉහළම රේඛාවකදී නගල් එකමාරකේට පටියක් යනවා. පෙකණියෙන් එහාට ඒක මැකිලා ගිහිල්ලා එහා පැත්තේ උරේදරුකින් යන්තම් කියනවා ගහපු ගැටේ තමයි අර හාකන් දෙකක් වගේ තියෙන්නේ. එතකොට මෙන්න මේ පටිය ඒ කාලේ භාවිතා වුණු පූර්ණ නූල විය හැකියි මහාචාර්ය බෙල් මහත්තයා අදහස් කරනවා. සමහර විද්වතුන් ඒක පිළිගන්නවා, සමහර විද්වතුන් ඒක පිළිගන්නේ. කොහොම වුණත් මේ පූර්ණ නූල කියන එක ලංකාවේ රජවරු පළඳලා නැහැ. මූණේ තියෙන්නේ බොහොම සාන්ත තැම්පත් පෙනුමක්. ඔය ගල් තලාවට උඩින් ලියලා තියෙනවා මධ්‍ය කාලීන යුගයේ ලංකාවේ භාවිතා කරපු සිංහල අකුරු වලින් පුලතස කියලා වචනයක්. ඒක ඔයාලට බලන්න වෙන්නේ උඩින් තියෙන නිසා. මෙන්න මේ කාරණා නිසා තමයි මේ ප්‍රතිමාව ඍෂිවරයෙක්ගේ විශේෂයෙන්ම පුලතිසි ඍෂිවරයයි කියන මතය ඇති වෙන්නේ. නමුත් මහාචාර්ය පරණවිතාන ශූරින් ප්‍රකාශ කරලා තියෙන්නේ මේ තියෙන්නේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රතිමාවමයි. රාජාභරණ කිසි දෙයක් නිර්මාණය කරලා නැත්තේ මහරජතුමා වත්මගුල් උත්සවයකට සූදානම් වෙලා ඒ කුඹුරට බහින්න සුබ නැකත එනකන් වියගහක් දෑතින් දරාගෙන සිටින ආකාරයක් නිරූපණය කරලා තියෙනවා. කුඹුරට බහින්න තියෙන සූදානම නිසා රාජාභරණ නිර්මාණය කරලා නැහැ කියලා. පූර්ණ නූල ගැන එතුමා මතයක් ඉදිරිපත් කළා නැහැ. නමුත් පුලස්ති කියන වචනය ගැන එතුමා කියනවා පොළොන්නරුවට පුලතිසිපුර කියන නාමය භාවිතා කරපු නිසා ඒක යෙදුනාය කියලා. ඉතින් මෙන්න මේ කරුණු සියල්ල නිසා අද වෙනකොට මේ ප්‍රතිමාව සම්බන්ධයෙන් මත දෙකක් ගොඩනැගිලා තියෙනවා.
නමුත් බහුතර මහජන විශ්වාසය තියෙන්නේ මේක මහා පරාක්‍රමබාහු රජතුමාගේ ඒ කියන්නේ පළවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රතිමාව කියන එක. නමුත් මේක ලියාපදිංචි කරලා තියෙන්නේ පොත්ගුල් විහාරය හඳුනා නොගත් ප්‍රතිමාව කියලා. ප්‍රතිමාවේ හිතර උඩින් තියෙන්නේ කොණ්ඩේ උඩට කරලා බඳු විලාසිතාවක්. ඒක අපි හඳුන්වනවා මකුට විලාසිතාව කියලා. ඇඳගෙන ඉන්න ඇඳුම හඳුන්වන්නේ දෝතිය කියලා. ඊළඟ මේ භූමියේ තියෙන ඊළඟ පුරාවිද්‍යා ස්මාරකයේ තමයි අර තියෙන අර පස්කන්ධක් තියෙන ගස් වෙවිලා. අන්න ඒක ගරා වැටුණු ස්තූපයක්. ඒක තුල තමයි මහා පරාක්‍රමබාහු රජතුමා කලුරිය කළාට පස්සේ ඒ ආදානයෙන් පස්සේ එතුමාගේ භස්මාවශේෂ තැන්පත් කරලා නිර්මාණය කරපු ස්තූපය කියලා දැන්ට විශ්වාස කරන්නේ. නමුත් තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. අර පැත්තෙන් තියෙන්නේ පොත්ගුල් විහාරය. පොත්ගුල් විහාරයේම කපිල විහාරය කියලා කියනවා. පොත්ගුල් විහාරය කියන්නේ මහා පරාක්‍රම